Hello guys, welcome to my black YouTube channel. ඉතින් අපි බීච් ගියා. ඉතින් අපි බීච් ගියේ උස්සංගොඩ පිට්ටනිය හරහා. ඉතින් උස්සංගොඩ පිට්ටෙන්න නම් එහි පස් සතු පාටයි ලස්සන පරිසරයක් තියෙන. ඉතින් ඕක තමයි පිට්ටෙන්න. ඉතින් අපි කන්දක් නැගගෙන යනවා. ඉතින් අපි ලොකු කන්ද නැගේ නෑ, පොඩි කන්ද නැගේ. ඒ කියන්නේ පිට්ටෙන්නේ ඇවිද්දේ. ඒක කන්දක් වගේ කොටසකුත් තියෙනවා. උස්සංගොඩ කන්ද නම් කන්දේ තියෙන කන්දට මම ගියට පස්සේ වෙනම vlog එකක් ගේන්නම්. මොකද මේ vlog එකක් කියලා මම ලොකුවට ගන්න හිතලා ගත්තේ නෑ. නිකන් ආසාවට මම වීඩියෝ කරගත්ත දේවල් කීපයක් තමයි තියෙන්නේ. ඉතින් මම යන හැමතැනම වීඩියෝ කරනවා. ඉතින් මම කන්ද නැග්ගට පස්සේ කන්ද ගියාට පස්සේ අයිමක් ගියාම මම vlog එකක් අනිවාර්යෙන්ම ගේන්නම්. මම ඉඳලා හිටලා තමයි යන්නේ. ඉතින් මේකට තනියම ඇවිල්ලා වුණත් නිදහසේ ඉන්න පුළුවන්. ඒත් ලංකාවේ සංස්කෘතියත් එක්ක අපිට තනියම ඇවිල්ලා ඉන්න බෑ. ගෙවල් වලින් යන්න දෙන්නෙත් නෑ. ඉතින් මේ පරිසරය හරිම සීතලයි. ඒ කියන්නේ සීතලයි කියන්නේ පායන දවස් වලට හරිම රස්නේ ඉන්න අමාරුයි. ඇවිදින්නත් අමාරුයි. එහෙනම් හවස් 3 පහුවලා තමයි ඇවිදින්න ඕනේ. ඇවිදින්න පුළුවන්. ඉතින් වැහිවර කලුනේ එතකොට මේක සීතල හුලන් තිබුණා. ඉතින් මේ පරිසරෙත් මාර ලස්සනයි. අනික ආර්ට් එකක් මොකක් හරි අඳින්නත් මාර පරිසරයක් තියෙන්නේ. වීකෙන්ඩ් එක ගත කරන්න නම් සුපිරි. අනික තනියම ඔළුව සැහැල්ලු කරගන්න හොඳ පරිසරයක්. ඉතින් මේකේ කට්ටිය හුඟක් එනවා පොය දවස් වලට එහෙම සති අන්ත දවස් වලට එහෙම ඇවිල්ලා එන්ජොයි කරලා යනවා. ඉතින් මමත් පිට්ටෙන්නේ ඉතින් අපේ ගෙවල් ගාව ඉන්න නිසා මම ඒත් ගෙවල් ගාව ඉන්න සයිඩ් වැඩිපුර ඉන්නෙත් නෑ. ඉඳලා හිටලා තමයි ඉන්නේ. පන්තික ගොඩක් බිසි. මෙතන ඉතින් කවදාවත් අමතක වෙන්නේ නෑ. පොඩි කාලේ ඉඳලා මම පුතන නිසා එහෙම ලොකුවට නම් මට දැනෙන්නේ වුණාට අපේ නෑදෑ කට්ටියකුත් ආව නිසා ඒ කට්ටියන්ට මෙතන දාලා යන්න හිතෙන්නේ නැතරම් මෙතනට මාර හිදියට කැමතියි යාලා. අපි ඉතින් ළඟ නිසා වෙන්නේ නැතුව ඇති අපිට ඉච්ච දැනෙන්නේ නැත්තේ. ඉතින් ඕක තමයි උස්සංගොඩ. ඉතින් වලට පේන මැතික කන්දක් වගේ තමා තියෙන්නේ කියලා. මෙතන ඕන තරම් ඉඩ තියෙනවා. ලොකු පළාතක්. මේක ඉතින් වනෝද්‍යානයක්. මේකේ කැණීම් එහෙම පුරාවිතන කරලා තියෙනවා. ඉතින් අර ඈත පෙනුනේ මුහුද. ඉතින් මම බල්ලෝ දෙන්න පොර කරන නිසා ඒ බල්ලෝ දෙන්නත් වීඩියෝ එකට ඇල්ලුවා. මම ඉතින් මේක පෙර සූදානමක් තිබුණේ නෑ. නැත්තම් මම වීඩියෝ කරනවා. ඒ කියන්නේ හොඳට වීඩියෝ කරනවා හොලවන්න නැතුව. මම ඉතින් ආසාවට වීඩියෝ කරා. මම පස්සේ බල්ලෝ දෙන්න ඉන්න ළඟට ගිහිල්ලා වීඩියෝ කරා. බල්ලෝ දෙන්න ඉන්න මැදට දිව්වා. ඉතින් අර දෙන්න පොර කරන රණ්ඩුව වේරන්න. ඉතින් මේ පරිසරය න ලස්සනයි. ඉතින් පේනම ඇති උඩ වැහි බලාකුළු එහෙම තියෙනවා. වැස්සි දවසක් කියලා. ඉතින් එමුණ මඩ එහෙම මුකුත් නෑ. පොළොව තෙමිල වගේත් නෑ. ඉතින් ලාවට ඉතින් මම පේ සූදානම් තිබුණේ නෑනේ. මම ඉතින් ටික්ටොක් එකක් කරා. ඉතින් හරියේදී පිටින්නින් බහින වෙලාවේ මම ටික්ටොක් එකක් කරා. ඒ කියන්නේ මුහුදට යන වෙලාවේ ටික්ටොක් එකක් කරපු එක තමයි ඔය ඉතින් අර පින්නුවේ නැව්ගාඩ් එකක්. ඉතින් ඔය අපි ආව බීච් එකට. ඉතින් ඔය බීච් එකට යන පාරවල් දෙකක් තියෙනවා. එකක් වාහනේ යන්න ඉන්න පිට වෙන සහ ඇතුළු වෙන්න පාරවල් දෙක තමයි තිබුණේ. ඉතින් ඔය බීච් එකට ආව ගමන් ඉතින් ඔය බීච් එකට ඇවිල්ලා මට ඉතින් හොඳ වීඩියෝ එකක් ගන්න උන්නේ නැහැ. ඉතින් මෙහෙම තමයි අපිට වීඩියෝ ගන්න පුළුවන් උනේ. පිටිපස්ස අපේ මල්ලිලා කරලා ඉන්නේ. ඉතින් ඔය තමයි ඉතින් අපි ඔතනම ඉතින් නෑවේ අර මොහොත තමයි නෑවේ. ඒ වීඩියෝ එකක් තමයි ඔය ඉතින් ඒ මෙතන තමයි ආරක්ෂිතම තැන නාන්න තියෙනව නම් ගත්තව. ඉතින්
වීඩියෝ එකක් ඕක. මම ඉතින් පෙර සූදානමක් තිබුණා නම් මම මොහොතේ වීඩියෝ එකක් අරගෙන ගල් බැම්මෙත් නැගලා වීඩියෝ එකක් ගන්නවා. හැමතැනම එහෙනම් වීඩියෝ එකක් ගන්නවා. මට එහෙම ලොකු සූදානමක් තිබ්බේ නෑ. ඉතින් ඔය තව ෆොටෝ එකක් මං ගත්ත. නාලි වෙලා ගෙදර යන. ඉතින් ඔය නාලි වෙලා අපි ගෙදර ගියා. ඔයාලට මේ වගේ වීඩියෝ තව බලන්න ඕන අපිව ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. අද වීඩියෝ ගැන මොකද ඉතින් එහෙනම් ඔයාලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අද vlog එකෙන් මම සමුගන්නවා. බයි බයි. හැමෝටම සුබ දවසක්.